මේ වීඩියෝ එකෙන් හීල් කරගන්න විදිහ කතා කරමු. ඔයාගේ ජීවිතේ මොන විදිහේ තුවාලයක් තිබුණත් ඔයා හීල් කරගන්න ඕනේ. මේක හැමෝටම තියෙන එකක්. අපි හැමෝටම තියෙන මොන හරි විදිහේ ජීවිතේ තුවාල. කවුරු හරි කියනවා නම් මට නම් කිසිම තුවාලයක් නැහැ කියලා, ඒ කියන්නේ එයා හීල් වෙලා. එක්කෝ බොරුවක්. හීල් වෙච්ච කෙනෙක්ට ඇත්තටම තුවාලයක් නැහැ. හීල් වෙන්න නම් කරන්න ඕනේ ක්‍රම කිහිපයක් තියෙනවා. එකක් ඔයා චුට්ටක් තනි වෙන්න ඕනේ. තනි වෙනවා කියන්නේ වනගත වෙන එකවත් කොහේ හරි ගිහිලා තනියෙන් ඉන්නවා කියන එකවත් නෙමෙයි. ඔයත් එක්ක තියෙන සම්බන්ධතාව ටිකක් අඩු කරන්න ඕනේ. විශේෂයෙන්ම සෝෂල් මීඩියා ඒ කාල පරාසය තුළ පොඩ්ඩක් ඉවත් කරලා හරි නැත්නම් අයින් කරලා හරි ඇප් එකේ නොටිෆිකේෂන්ස් ඔෆ් කරලා හරි තියන්න. එක්කෝ ෆෝන් එක ඔයාලට විශේෂයෙන්ම කෝල්ස් එන්නේ නැත්නම් ඒ කාලය තුළ ෆෝන් එක ඔෆ් කරලා තිබ්බත් කමක් නැහැ. මේකට සති දෙකක් හෝ තුනක් අත්‍යවශ්‍යයි. ඒක ඒ තුවාලේ ප්‍රමාණය අනුව තමයි. අද සමහර තුවාල තියෙනවා ඉතාමත් විශාල තුවාල. ඉතින් සමහර මිනිස්සුත් එක්ක අපි ඉඳලම අපි රිදවගෙන අපිව හීල් වෙන්න සමහරට මාස දෙකක් තුනක් යන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අපි රෙකමන්ඩ් කරන්නේ දවස් 21ක්. දවස් 21කින් අපිට ඕන කෙනෙක්ට හීල් වෙලා චේන්ජ් වෙන්න පුළුවන්. දවස් 21ක් තමයි අපිට ඕන වෙන්නේ. නැත්තම් මාස 3ක්. ඉතින් දවස් 21කින් කරනවා නම් ඒ කාලය තුළ සෝෂල් මීඩියා අයින් වෙලා පොඩ්ඩක් ඔයාව තනි කරගන්න ඕනේ. සහ ඔයත් එක්ක සම්බන්ධතා තියෙන ඒවා ටිකක් අඩු කරන්න, ගමන් බිමන් යන එක අඩු කරන්න මේ කාලය තුළ ඔයාගේ ගෙදර ඔයා වැඩක් කරගෙන ඔයා පාඩුවේ ඉන්න කාලයක් කරගන්න. ඊට පස්සේ මේ කාලය තුලම ඔයාගේ ආගම දහම ලැබි වෙන්න ඕනේ. ආගම දහම කියන එක ගොඩක් වැදගත්. මම මේ අවුරුද්දේ පළවෙනි වීඩියෝ එකෙන් මේක කතා කරනවා. ආගම දහම කියන එක දැන් බුද්ධ දර්ශනයට අදාළ කෙනෙක් නම් ඔයාට පුළුවන් භාවනාව කරන්න. ඒතකොට Hindu ආගමේ කෙනෙක් නම් ඔයාට පුළුවන් යෝගා. ඒ වගේම තමයි ඉස්ලාම් දහමට සම්බන්ධ කෙනෙක් නම් ඔයාට කරන්න පුළුවන් පස්පාර නැමදුම සහ සුජූත් එක. සුජූත් තමයි ගොඩක්ම රෙකමන්ඩ් කරන්නේ. මොකද ඒකේ අපි විශ්වාස කරන දෙවියන් වහන්සේත් එක්ක අපි කනෙක්ට් වෙන අවස්ථාවක්. ඉතින් ඒක තමයි රෙකමන්ඩ් කරන්නේ. අනිත් දේ තමයි ඔබ ක්‍රිස්තියානි හෝ කතෝලික කෙනෙක් නම් යාත්නාව. ඒකත් දෙවියන් වහන්සේත් එක්ක ඔබ ඍජුවම සම්බන්ධ වෙන අවස්ථාවක්. ඉතින් මේ වෙලාවේදී ඔයාගේ හිතේ වෙන කිසිම දෙයක් තියාගන්න එපා. ඔයාගේ හිතේ තියෙන්න ඕනි ඔයා මේ වෙලාවේ ඔයා අදහන විශ්වාස කරන දෙවියන් වහන්සේ හෝ ඔබ විශ්වාස කරන ශාස්ත්‍රූවරයා මේ අයව පමණයි ඔයාගේ හිතේ තියෙන්න ඕනේ. වෙන කිසිම දෙයක් තියන්න එපා. මේ විදිහට ඔයා මේ දවස් 21 තුල විනාඩි 10ක් හෝ 15ක් අරගෙන මේ විදිහට තමන්ගේ ආගම අදහන්න, තමන්ගේ ආගම වෙනුවෙන් ලැබි වෙන්න කාලය වෙන් කරගන්න. අංක 2. අංක 2 තමයි ඔයා කරන්න ඕනේ ඔයා කොලයක් ගන්න. ඔයාට දවසේ තීරණ ගන්නකොට සමහර දේවල් ඔයාට කරන්න පොඩ්ඩක් ඔයාට පසුබස්සනවා නේ. කියන්නේ කරන දේ නොකර ඉන්න හිතන. දැන් උදාහරණ සමහරට කෝල්ස් එනවා දැන්. උදාහරණ සේල්ස් කරන කෙනෙක් නම් ඔයාට සමහර ක්ලයන්ට්ස්ලාත් එක්ක කස්ටමර්ස් එක්ක කතා කරන්න බයයි. ඕනේ මේත් එක්ක කතා කරන්න එච්චර මට කොන්ෆිඩන්ට් එකක් නැහැ. මේක උදාහරණ. සමහරලාට ඔයාට සමහර මිනිස්සුන්ගේ ගෙවල් වලට යන්න එච්චර කැමති නැහැ. මොකද එහෙ ගියාම ඔයාට වැඩියෙන්ම වෙන්නේ එයා කියන දේවල් වලට ඔයා ට්‍රිගර් වෙනවා. එක්ක ඔයාට කේන්ති යනවා, එක්ක ඔයා වෙනවා. එහෙම එකක් ඔයාට වෙනවා. එහෙම වුණොත් මොකද කරන්නේ? එතකොට මේ වගේ දේවල් ඔයා කොලයක් අරගෙන ලියන්න. ඔයාට සේල්ස් කෝල් එක ආන්සර් කරන්න හිතෙන්නේ නැහැ. ඊට පස්සේ ඒකේ යටින් ලියන්න ඒකට හේතුව. ඒකට හේතුව ලියන්න කලින් ඔයා හොඳට හුස්ම දෙතුන් පාරක් අරන් ඉන්න ඕනේ. මොකද උඩ සිතෙන් හිතන එක නෙමෙයි මෙතන ලියන්නේ යටි සිතෙන්. ඔයාගේ ජීවිතේ මොකක් හරි වෙච්ච ට්‍රෝමා එකක් නැත්නම් බුලි කරපු එකක් අර මං කියපු විදිහේ තුවාලයක් නිසා තමයි ඔයා සමහරලාට මේ ජීවිතේ සමහර දේවල් වලට අපි ටිකක් පසුබහින්නේ. අපි කොන්ෆිඩන්ට් නැහැ. අපි මිනිසුන්ට මුහුණ දෙන්න අපිට කොන්ෆිඩන්ට් එකක් නැහැ. අපිට එන විදිහට මිනිස්සෙක් මොනවා කිව්වත් ඒක අපේ නොවන ගානට අහන් ඉන්න අපිට කොන්ෆිඩන්ට් එකක් නැහැ. අපි පර්සනලි දේවල් ගන්නවා. ඒකට හේතුව අපේ ජීවිතේ තුවාලයක් ඇති වෙලා තියෙනවා. ඒක හීල් වෙලා නැහැ. ඉතින් ඒක ඔයා ලියන්න ඕනේ. මොකද්ද ඔයාට ඒකට හේතුව? ඊට පස්සේ ලියන්න ඔයාට කරන්න පුළුවන් දේවල්. දැන් ගොඩක් වෙලාවට මිනිස්සු නිසා ඔයා රිදව ගන්න කෙනෙක් නම් හොඳම දේ හිතන එක ඇත්තටම ඔයාට ඒ මිනිස්සයා කියන එකට ඔයාට රිදව ගන්න ඔයාට ඒක ඇත්තටම
ඕන දෙයක්. ඒ කියන්නේ එයා කියන එක ඔයාට රිදෙන්න තරම් ඇත්තටම ඔයාට එහෙම ප්‍රශ්නයක් තියෙනවද කියන එක ඔයා හිතන්න. සමහර මිනිස්සු කියනකොට අපි රිදව ගත්තට ඇත්තටම බලනකොට එතන අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ. සමහර මිනිස්සු කියන දේවල් අපිට අවංකවම ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අපිට එහෙම රිදෙන්න තරම් ඒකේ එහෙම එකක් නැහැ අපේ ජීවිතවල. ඉතින් ඒ නිසා ඔයා හිතන්න. අනිත් දේ තමයි අනිත් මිනිස්සුන් අපිට කන්ට්‍රෝල් කරන්න බෑ. ඒකත් ඕකේ ලියන්න ඕනේ. මොකද තව කෙනෙක්ව කන්ට්‍රෝල් කරන්න බෑ. ඔයා වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් දේවල් ලියන්න. ඊට පස්සේ මේ කොලේ ලියලා මේක කොලයක් හෝ පොතක් අරගෙන මේ දවස් 21කට ලියන්න. අනිත් දේ තමයි ඔයා හැම වෙලේම ග්‍රේට්ෆුල් වෙන එකක් ලියන්න ඕනේ. මේක තමයි හීලින් වෙන්න තියෙන අනිත් හොඳම සාධකය. ඔයා හැම වෙලේම ඔයාට ස්තුතිවන්ත වෙන්න පුළුවන් අඩුම ගානේ 3ක් ලියන්න. ලියලා හෝ ඔයා හිතලා ඔයාගේ ආගමනුව ඒ දේවල්ට ස්තුතිවන්ත වෙන්න. ඔයා විශ්වාස කරන කෙනෙක් නම් විශ්වයට ස්තුතිවන්ත වෙන්න. ඔබේ විශ්වාසය අනුව ඒක වෙනස් වෙනවා. කොහොම හරි ඔබ ස්තුතිවන්ත වෙන්න. සහ මේක දවස් 21ක් තිස්සේ කරගෙන එනකොට ඔයාව යම්කිසි විදිහකට හීල් වෙලා තියෙයි. ඉතින් ඔයාට ඇති වෙන තුවාලයත් එක්ක එක වෙනස් වෙනවා. සමහර වෙලාවට අවුරුදු ගාණක් යනවා සමහර දේවල් වලින් අපි හීල් වෙන්න. ඒක සාපේක්ෂයි. ඉතින් ඒක එහෙම වුණත් කමක් නැහැ. ඔයා ජීවත් වෙලා ඉන්න ඕනේ. ඒ නිසා කාලයක් අරගෙන හරි හීල් වෙන්න. ඉතින් අදට ගිහින් එන්නම්. මේ වීඩියෝ සීරීස් එක මම හිතනවා මෙතනින් ඉවරයි. ඉක්මනින් හම්බ වෙන බලාපොරොත්තු වෙමින් අදට සමු ගන්නවා.